රාත්‍රී අහස දෙස බලන විට ඔබට තරු දහස් ගණනක් දැක ගන්නට පුළුවන්. මේ තරුත් අපගේ සූර්යයා වැනි තරු. අපගේ සූර්යයාට ග්‍රහලෝක 8ක් තිබෙනවා නම් ඒ තරුවටත් ග්‍රහලෝක තිබෙනවද? අද විද්‍යාව ඒ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ලබා දී තිබෙනවා. ඔව්. විශ්වයේ අනෙකුත් තරුවටත් ග්‍රහලෝක බිලියන ගණනක් පවතිනවා. ඒවා තමයි බහිර්ග්‍රහලෝක. එක්ස්ට්‍රා සෝලාර් ප්ලැනට්ස්. එහෙමත් නැත්නම් එක්සෝ ප්ලැනට්ස් කියන කෙටි යෙදුමින් අමතන්නේ. දිගු කාලයක් විද්‍යාඥයන් මේවා තියෙනවා කියලා විශ්වාස කරත් ඒ සඳහා ඍජු සාක්ෂි තිබුණේ නැහැ. අවසානයේ 1992 වසර උදා වුණා. පරමුවරට සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක් තිබෙන බවට තහවුරු කළා. ඉන්පසු දියුණු දුරේක්ෂ සහ අභ්‍යවකාශ මෙහෙයුම් නිසා අද වන විටත් බහිර්ග්‍රහලෝක 6000කටත් වඩා සොයාගෙන තිබෙනවා. ඒ අතර තවත් දහස් ගණනක් තහවුරු කිරීමට අපේක්ෂාවෙන් පවතිනවා. මෙයින් අපට පැහැදිලි වන්නේ ග්‍රහලෝක නිර්මාණය වීම විශ්වයේ ඉතා සාමාන්‍ය ක්‍රියාවලියක් බවයි. බහිර්ග්‍රහලෝක සියල්ලම පෘථිවිය වගේ නැහැ. සමහර ග්‍රහලෝක බ්‍රහස්පතිටත් වඩා විශාල වායුමය යෝධයින්. තවත් සමහරක් පෘථිවියට වඩා ටිකක් විශාල පාෂාණමය ග්‍රහලෝක. ඒවා සුපර් අර්ත්ස් ලෙස හඳුන්වනවා. ඒ වගේම මිනි නෙප්චූන්ස් ලෙස හඳුන්වන මධ්‍යම ප්‍රමාණයේ වායුමය ලෝකත් තිබෙනවා. ඉතා උණුසුම් තරු ආසන්නයෙන් ගමන් කරන හොට් ජුපිටර්ස් ලෙස හඳුන්වන ග්‍රහලෝක තිබෙනවා. ඒවායේ උෂ්ණත්වය සෙල්සියස් අංශක දහස් ගණනක් දක්වා ඉහළ යා හැකියි. අනෙක් පැත්තෙන් අධික ශීතල අඳුරු අභ්‍යවකාශයේ ඈත ප්‍රදේශවල ගමන් කරන ග්‍රහලෝක තිබෙනවා. ඒ කියන්නේ විශ්වයේ ග්‍රහලෝකයන්ගේ විවිධත්වය අප සිතනවාටත් වඩා විශාලයි. බහිර්ග්‍රහලෝක අපට ඍජුවම දක්නට ලැබෙන්නේ නැහැ. ඒවා තම මව් තාරකාවේ ආලෝකයෙන් වැසී තිබෙනවා. ඒ නිසා විද්‍යාඥයන්ට මේ සඳහා වක්‍ර ක්‍රම භාවිත කරන්නටත් සිදු වුණා. වඩාත්ම ප්‍රසිද්ධ ක්‍රමයක් තමයි ට්‍රාන්සිට් මෙතෝඩ්. ග්‍රහලෝකයක් තම තාරකාව ඉදිරියෙන් ගමන් කරන විට තරුවේ දීප්තිය ඉතා සුළු ප්‍රමාණයකින් අඩු වෙනවා. සංවේදී දුරේක්ෂවලට මේ කුඩා වෙනස මැනගත හැකි අතර එමගින් ග්‍රහලෝකයේ ප්‍රමාණය සහ එහි කක්ෂ කාලය පවා ගණනය කළ හැකියි. තවත් ක්‍රමයක් තමයි රේඩියල් වෙලොසිටි මෙතෝඩ්. ග්‍රහලෝකයක ගුරුත්වාකර්ෂණය නිසා එහි මව් තාරකාව ඉතා සුළු ලෙස ඉදිරියට සහ පිටුපසට චලනය වෙනවා. මෙම චලනය මැනීමෙන් ග්‍රහලෝකයක ස්කන්ධය සහ එහි කක්ෂය පිළිබඳ තොරතුරු ලබාගත හැකියි. මෙවැනි නවීන තාක්ෂණ නිසා අද විද්‍යාඥයන්ට ආලෝක වර්ෂ 100 ගණනක් ඈතින් තිබෙන ලෝක පවා හඳුනා ගැනීමට හැකි වී තිබෙනවා. බහිර්ග්‍රහලෝක අධ්‍යයනයෙන් අපි සොයන්නේ ග්‍රහලෝක පමණක් නොවේ. අපි සොයන්නේ විශ්වයේ ජීවය තිබෙනවාද යන්නයි. විද්‍යාඥයන් විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ තම මව් තාරකාවේ වාසයට සුදුසු කලාපය. එහෙමත් නැත්නම් හැබිටබල් zone තුල පිහිටි ග්‍රහලෝක වෙතයි. යම් කිසි ග්‍රහලෝකයක් හැබිටබල් zone හි පවතිනවා නම් එම ග්‍රහලෝකයේහි ද්‍රව ජලය පැවතීමට ඉඩකඩ පවතිනවා. එම ප්‍රදේශයේ ග්‍රහලෝකයක් පවතිනවා නම් එම ග්‍රහලෝකයේ ද්‍රව ජලය පැවතිය හැකියි. ද්‍රව ජලය පවතිනවා කියන්නේ ජීවය ඇතිවීමේ මූලික අවශ්‍යතාවයක් සම්පූර්ණ වෙලා කියන එකයි. අනාගතයේදී නව දුරේක්ෂ සහ අභ්‍යවකාශ නිරීක්ෂණ මගින් මේ ග්‍රහලෝකවල වායුගෝලයන් නිරීක්ෂණය කරමින් එහි සංඝටක සොයා බැලීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වනවා. දැනටමත් ජේම්ස් වෙබ් දුරේක්ෂය වැඩ බාරගෙන අවසන්. ඒ නිසා බහිර්ග්‍රහලෝක අධ්‍යයනය කියන්නේ නව සොයා ගැනීමක් පමණක් නෙවෙයි. එය අපගේ ආරම්භය, පෘථිවියේ සුවිශේෂීභාවය, අප විශ්වයේ තනි වෙලාද යන මනුෂ්‍ය ඉතිහාසයේ විශාලතම ප්‍රශ්නයන්ට පිළිතුරු සෙවීමේ විද්‍යාත්මක ගමනක්. සමහර විට මේ මොහොතේම ආලෝක වර්ෂ 100 ගණනක් ඈත ලෝකයක වෙනත් අහසක් යට ජීවයක් පවතිනවා ඇති.